මේ මෑත කාලේ මම ගොඩාක් සංවේදී වෙච්ච අවස්ථාවක් තමයි මගේ අම්මගේ වියෝවීම. ඇය අප අතරින් වියෝ වෙලා හරියටම අවුරුද්දක්. ඒ දවසේම මේ ශාස්ත්‍රජන් වැඩසටහන පටිගත වීම හරිම අහම්බයක්. කොහොම වුණත් අම්මා වෙනුවෙන් එයා ගැන කතා කරන්න ලැබීම මට ලොකු සහනයක් වුණා. ඉතින් මේ වැඩසටහනේදී කිව්වා වගේ දැම්මට මගේ අම්මා වගේ ඉන්නේ කුෂ්ලානිගේ අම්මා. මගේ අම්මා වගේම මාව බලා ගන්නවා. මගේ කෑම බීම ගැන වුණත් හොඳට හොයලා බලන එයා. ඉතින් එයාව සූපත්ව රැක බලා ගන්න එක මගේ වගකීමක් කියලා මම හිතනවා. ඒ වගේම එයා වයසට යන විදිහ වෙනස් කරන්න මට පුළුවන් කියලා මට හිතුණා. ඒ හින්දා මෙයාගේ ක්‍රියාශීලී බව, ප්‍රතිශක්තිය සහ මතක ශක්තිය කියන තුන් ගුණය හොඳින් පවත්වාගෙන යන්න උදේ රැයින්ම කරන්න පුළුවන් පුංචි ක්‍රියාකාරකම් කීපයක් අම්මත් එක්ක එකතු වෙලා කරන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. අම්මා තාම දන්නේ නැහැ එයාට උදේම නැගිටින්න කිව්වේ ඇයි කියලා. එයා එන්න කලින් අපි මේ විදිහට ගාඩන් එකේ හෙල්දි විදිහට දවස පටන් ගන්න හිතුවා. මුලින්ම අපි කළේ සරල යෝග ව්‍යායාම් කීපයක්. ඒ අම්මගේ සිත සහ සිරුර දෙකම ක්‍රියාශීලීව නිරෝගීව පවත්වාගෙන යන්න ඒක ගොඩාක් උදව් වෙන නිසා. උදෑසන ඉරේලියේ තියෙන විටමින් D අම්මගේ ප්‍රතිශක්තිය හොඳින් පවත්වාගෙන යන්න ගොඩාක් වැදගත් වෙන නිසා මෙහිදී උදෑසන ඉරේලිය හොඳින් වැටෙන තැනක තමයි අපි ඒක ප්ලෑන් කරේ. ඊට පස්සේ අපි උදෑසන ආහාර ගන්න ලෑස්ති වුණා. බොහොම පරිස්සමෙන් හදපු හෙල්දි මීල් එකක් තමයි අපි හැමෝම රස වින්දේ. අද අපි හැමෝම ගොඩාක් සතුටු වුණා. ඒ වගේම සරල ක්‍රියාකාරකම් වලින් සහ පෝෂ්‍යදායී ආහාර තුලින් ක්‍රියාශීලී බව, මතක ශක්තිය, ප්‍රතිශක්තිය යන තුන් ගුණයම හොඳින් රැකගන්න උදව් කරලා අපේ දෙමාපියන් වයසට යන විදිහ වෙනස් කරන්න පුළුවන් බව අපි තේරුම් ගත්තා. ඉතින් අපි වගේම ඔයගොල්ලන්ටත් පුළුවන් ඔබේ දෙමාපියන් වයසට යන විදිහ වෙනස් කරන්න. ශාස්ත්‍රජන් මගහරින්න බැරි ගුණයක්, සුවපත් මව්පිය පරපුරක්.